තෙරුණේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. වැඩම වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයන් নমස්කාර පූර්වකව අවසර ඉල්ලා සිටිනවා. අද ඓතිහාසික දිනයක් බවට පත් වෙනවා. එක් පසකින් ලෝකවාසී අපේ සහෝදර දමිළ ජනතාව තයිපොංගල් දිනේ සමරන අවස්ථාව. ඒ වගේම අද තවත් පසකින් අපේ ගමට විශේෂ දවසක් බවට පත් වෙනවා. ඓතිහාසික පඩුවස්නුවර රාජධානියේ කිරිමැටියාව නැමැති මේ සොඳුරු ගම්පියස එකම හිස් ගොඩකින් පිරී යන මෑත කාලයේ සිදු කළ උතුම්ම පුණ්‍ය කටයුත්ත සිදු කරන්නටයි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. අපේ හාමුදුරුවනේ අර බුදුරජාණන් වහන්සේක අවස්ථාවක සඳහන් කරලා තිබුණා කිඹුල්වත් පුරයෙන් එන සුළඟ සැපතක් බව. උන්වහන්සේ සඳහන් කළේ තමන් ඉපදුණු හැදුණු වැඩුණු ගම්පියස ඒ තරම්ම සොඳුරු බිමක් බව. ඉතින් මේ හාමුදුරුවනේ අපේ මේ මගේ ගම මේ මම මූලික අධ්‍යාපනය ලැබපු පාසල මෙතන ඉන්නේ මගේ ගමේ මිනිස්සු, මගේ ගුරුවරු, මගේ අසල්වැසියෝ. මේ සියලු දෙනා වෙනුවෙන් උතුම් වූ සද්ධර්මයේ දේශනා කරන්නට අද වැඩම කළ වදාළ නිකවරටිය සමුදරාපිටිය ශ්‍රී පාලිත පිරිවෙන් පරිවෙනාධිපති ගණේවැව පුරාණ විහාරයේ විහාරාධිකාරී අපේ කල්යාණ මිත්‍ර කද්දෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ ඊටාම ගෞරවයෙන් යුතුව අපේ ගම්පියසට පිළිගන්නවා. සියලු දෙනාම සාදුකාරයක් නගමින් ඒ කටයුත්ත අපි පිළිගමු උන්වහන්සේ අපේ මේ සොඳුරු ගම්පියසට. උන්වහන්සේගේ මගේත් සම්බන්ධතාවයේ දන්නා බොහෝ දෙනෙක් දුරකථන ඇමතුම් ලබා දෙනවා උන්වහන්සේගේ ධර්ම දේශනාවක් සඳහා අවස්ථාව සලසා දෙන්න කියන කාරණය. නමුත් උන්වහන්සේගේ දිනපොතේ තියෙන කාර්යබහුලත්වයේ දන්නා මම
ඒ පිළිබඳව කිසිම විටක උන්වහන්සේට ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ නැහැ. නමුත් අපේ හාමුදුරුවනේ ගමෙන් ඉල්ලීමක් ආපුවාම මට ඒක අහක දාන්න බෑ. මගේ ආසාවක් තිබුණා අපේ හාමුදුරුවෝ ගමට වඩම්වන්න. නමුත් මම අවුරුදු 18ක් විතර වෙනවා ගමෙන් පොඩ්ඩක් ඈත් වෙලා ගිහිල්ලා. ඒ නිසා මම කොහොමද ඒක කරන්නේ කියන අභියෝගය මට තිබුණා. ඒ අවස්ථාවේ කිරිමැටියාව ශ්‍රී සුමනසාර නවෝදය මහාවිද්‍යාලයේ 2001 වසරේ සාමාන්‍ය පෙළ කණ්ඩායමේ සහෝදරියක්, ඇය අපේ හාමුදුරුවනේ කතෝලික සහෝදරියක්. ඇය තමයි මේ යෝජනාව ඉදිරිපත් කළේ. 2001 ඒ කියන්නේ මට වඩා අවුරුදු 2ක් වැඩිමල් කණ්ඩායම මේ සඳහා සූදානම් වුණා. ඒ සූදානම මාස කිහිපයක් තිස්සේ පැවතුනත් මම අපේ හාමුදුරුවන්ට ආරාධනා කරේ නෑ. නමුත් කාලයක් ගත වෙන්න දුරකථන ඇමතුම් 2-3ක් එන තත්ත්වයක් පත් වුණා. නමුත් ඒ වෙලාව වෙනකොට මට මේ ඉල්ලීම අහක දාන්න බැරි තත්ත්වයටපත් වුණා. ඒ නිසා අපේ හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා. අපේ හාමුදුරුවනේ කොහොම හරි මගේ ගමට වඩින්න ඕනේ කියන කාරණය. අපේ හාමුදුරුවෝ මට පහුගිය සෙනසුරාදා හවස 3ට විතර දුරකථන ඇමතුමක් දීලා කිව්වා මම 15 වෙනිදා උදේ 8 වෙද්දී ධර්මදේශනාවට වැඩම කරන්නම් කියන කාරණේ. මේක දැවැන්ත අභියෝගයක් කියලා මම දැනගත්තා. නමුත් මේ අභියෝගේ ජය ගන්න මේ කණ්ඩායම සූදානම් කියලා දැනගත්තා. අපේ ගමේ මේ කොල්ලෝ කෙල්ලෝ ටික වැඩේට ලෑස්ති කියලා දැනගත්තා. ඒ නිසා මම කිව්වා අපේ හාමුදුරුවෝ බ්‍රහස්පතින්දා උදේ 8 වෙනකොට මෙතෙන්ට වඩිනවා. අපි පින්කම ලෑස්ති කරමු කියලා වචනයක්වත් කියන්නේ නැතුව ඒ අභියෝගයේ අපේ ගමේ මේ කොල්ලෝ කෙල්ලෝ ටික බාරගත්තා කියන කාරණේ අපි මේ වෙලාවේ කියන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපේ විශේෂයෙන්ම අවසර ලබා ගැනීම, පොලිසිය සම්බන්ධ කර ගැනීම මේ සියල්ලම අභියෝගාත්මකයි. අපේ පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු පොලිසිය එය සඳහා ලබා දුන් දායකත්වයක් මේ වෙලාවේ සිහිපත් කරන්නට කැමැතියි. මම තවත් වෙලා කතා කරන්නේ අවුරශ්මියත් වැඩි වෙනවා. මම නමස්කාර පූර්වකව ආරාධනා කරන්නට සූදානම් වෙන වෙලාවේ දැහැත් පිළිගන්වමින් අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරන්න 2001 අපේ සාමාන්‍ය පෙළ කණ්ඩායමේ සහෝදර සහෝදරියන්ට ආදී ශිෂ්‍යයන්ට ආරාධනා කරනවා දැහැත් පිළිගන්වමින් අපේ දේශකයන්න් වහන්සේට ආරාධනා කරන්න. හොඳයි, මේ උතුම් පින්කමේ ප්‍රධාන අරමුණු කිහිපයක් බවට පත් වෙන්නේ මේ විද්‍යාලයේ වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපනය ලබා දුන් අපේ ආදරණීය ගුරුවරුන් කිහිප දෙනෙක් මේ වන විට ජීවත් වන අතර නැහැ. එම ගුරුවරුන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම තවමත් අධ්‍යාපන කටයුතු වලට සහභාගී වෙන, ඒ වගේම විශ්‍රාම ලබා සිටින අපේ ආදරණීය ගුරුවරුන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මේ තමයි ප්‍රධාන අරමුණ බවට මේ පින්කමේ පත් උනේ. ඉතින් මේ අරමුණ පෙරදැරිව අපි ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා নমස්කාර පූර්වක ආරාධනා කරනවා අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට. අපේ හාමුදුරුවනේ මේ මගේ ගම, මේ ගමේ මිනිස්සු, අපේ ගමේ මිනිස්සුන්ට ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරන්නට ඉතාමත්ම নমස්කාර පූර්වකව මම ආරාධනා කර සිටිනවා. මේ තුන්වතාවක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි ශබ්ද වෙන සියලු දෙනාම නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති ද්වේමේ භික්ඛවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති හොඳයි වැඩමවදාළ ගෞරවනීය පින්වත් මහා සංඝරත්නයන් අවසරයි අපේ මෙහෙණින් වහන්ස එවැගේම අපේ මවුලවිතුමනි අපේ මුස්ලිම් සත්පුරුෂ පින්නතුන් එවැගේම සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නතියනි මේ පින්වත් සියලු දෙනාම මේ කිරිමැටියාව
සුමනසාර නවෝදයා පාසලේ ක්‍රීඩාංගණයට එක්කහු වෙලා බලාගෙන ඉන්නේ සූදානම් වෙලා සිටින්නේ. බෞද්ධයෝ හැටියට ඒ වගේම අවබෝධයක් තියෙන මිනිස්සු විදිහට මනුස්සයෙක් වෙලා ඉපදුනහම ජීවිතේ විඳින්න වෙන නේකවිද ගැහැට නේකවිද පීඩාවන් විඳින පින්නතුන් විදිහට ඒ ධර්මයෙන් සැනසීම බලාපොරොත්තු වේ. කිරිමැඩියාව ශ්‍රී සුමනසාර නවෝදයා මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය තුල සිද්ධ වන මේ ධර්මදේශනා පින්කම 2001 සාමාන්‍ය පෙළ කණ්ඩායම ඇතුළු ආදි ශිෂ්‍යයෝ වත්මන් විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශයේ දූදරුව අපේ තරුණ පිරිස එක්කහු වෙලා තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. අරමුණ තමයි ඉස්කෝලේ සේවය කරලා මිය ගිය සියලු ගුරුවරුන්ට පින්පෙත් අනුමෝදන් කරන එක. එවැගේම අකාලේ අපාතරින් මිය ගිය සහෝදර සහෝදරියන්ට පින් දෙන්න විශ්‍රාමගත් ගුරුවරුන්ට සෙත් පදන්න විදුහල් වලට මාරුවීම් ලබා ගොස් තවමත් සේවයේ නියුතු ගුරු මහත්ම මහත්මීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න. පිනතුනි හරි උදාර අරමුණක් මේ හැම එක්කම තියෙන්නේ මේ ගුරුවරු ගැන තමයි කතා කරලා තියෙන්නේ. හරි වටිනෝ. ඒ තමන්ගේ ගුරුවරු වෙනුවෙන් බණ පින්කමක් කරනවා කියලා කියන්නේ හරි. මේ බණ කියන අපිටත් හරි කලාතුරකින් හම්බෙන අරමුණු ලියපු කොළ. පින්වත් සියලු දෙනාම කල්පනා කරන්න ඕන මූලිකවම දැන් මේ බණ අහන්න එක්කහු වෙලා ඉන්නේ මනුෂ්‍ය ආත්ම භාවයක් අපි ලබපුවාම ජීවත් වෙනකොට කාලය ගත කරනකොට අපි නිරන්තරයෙන්ම හොඳ සිහියකින් පසු වෙන්න ඕනේ. හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. මොකේද? අපට අකුසල් සිද්ධ වෙන්න දොරවල් 3යි තියෙන්නේ. අපේ හිතයි, අපේ කයයි, අපේ වචනයයි. මේ කාරණා 3 හැර පින්නතුනේ අපිට පව් පිරෙන වෙන තැන් 3ක් තියෙනවා. හරි සරලයි. හිතයි කයයි වචනයයි විතරයි සංවර කරගන්න තියෙන්නේ. සිතේ කයේ වචනේ සංවර භාවය ඇති වුණාට පස්සේ අපිට හිතුණට පස්සේ මට මගේ හිත පාලනය කරගන්න පුළුවන් කියලා. අපිට හිතුණට පස්සේ මට මගේ හිත මම කියන විදිහට ඉන්නවා කියලා. හිතට ඕන දේවල්ම මම කරන්නේ නැහැ කියලා. පින්නතුනි මේ සංසාරේ අපි අතින් සිද්ධ වෙන අකුසල් ප්‍රමාණයෙන් 4/3කටත් වැඩි කොටසක්
අඩු කරගන්න පුළුවන් නවත්ත ගන්න පුළුවන්. මේ කරගෙන ඕෆ් කරන්න ගියා. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි මේ බණ අහන ටිකෙත් අපේ හිත කොච්චරනම් පින්නදුනේ ඔය තැන් වල යන්න ඇද්ද තැන් වල දුවන්න ඇද්ද මහ දෙයක් ඕනේ නැහැ. මේ කාට හරි නිශ්චිතව මතකද ඔය ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වද නැද්ද කියලා මතකද? එහෙම නිශ්චයක් නැහැ. හිතේ කැළමිලි කාර ගතිය කොච්චරද කියනවා නම් හිතේ කලබලකාරීකම කොච්චරද කියනවා නම් මතක තියාගන්න ඕනේ පින්නතුන් සියලු දෙනාම අපිට අපි ගන්න පන්සිල් ටිකවත් මතක නැහැ. නමස්කාර කියනකොට නිකමටවත් ඔළුවට ආවද මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා කියලා? මේ සංසාරේ කවදනම් පින්නතුනි අපි ආය බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්නද? මේ සංසාරේ කවදනම් අපි ආය පන්සිල් ටිකවත් ගන්නද? ඒ නිසා ඔය පින්දහම් කරනකොට දාන ටික අරන් ගියාට පස්සේ මේ ටිකේ ඉඳන් නිරන්තරයෙන්ම හිත යොමු කරන්න පිහිටන්න බලන්න. මොකක් හරි දැක්කහම දැන් හිතන්නකෝ මේ පංචේන්ද්‍රියන් වලට ගෝචර වෙන දේවල් අරමුණු වශයෙන් ගත්තහමනේ ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය වෙන්නේ. අපිට හිතන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ පින්නතුනේ. මොකක් හරි දැක්කහම දැන් ඔයත්තන්ට බොහොම පැහැදිලි වෙන විදිහටම කියන්න පුළුවන්. මොකක් හරි දැක්කහම ෂණිකව තීරණය වෙනවනේ එක්කෝ එක කේන්තියක් එක්කෝ එක කුසලයක්. දැන් ඔය ඉස්සර හැපේලියේ ඉඳගෙන ඉන්න කට්ටිය හිට ගන්නව දැක්කොත් එහෙන් පිටිපස්සේ කට්ටිය මොකද වෙන්නේ? ඒක දුටු පමණින් මොකද වෙන්නේ? කුසල් සිත් පහළ වෙනවද අකුසල් සිත් පහළ වෙනවද? අයිතින් කුණුහරුප විතරනේ මතක් වෙන්නේ. මේ දැක්ක ගම දැන් අපේ හිත පුරුදු කරලා තියෙන්න ඕන මොකක්ද? ඇස් දෙකෙන් මොකක් හරි කමක් නැහැ දැක්ක ගමන් අපට ඇති වෙන සිතුවිල්ල. ඒක කුසලයක් නම් ඒක වැඩි දියුණු කරගන්න ඕන. ඇති උන්නේ අකුසල් සිතුවිල්ලක් නම් ලෝභ දේශ මෝහාදී අකුසල් මූලික සිතක් නම් අපිට පුළුවන් වෙන්න ඕන ඒක එතනම නැති කරලා දාන්න. පුළුවන් නම් මැරෙන්න කලින් මේ ටිකවත් පුරුදු වෙලා මැරෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. පින්නදුනේ මොකක් හරි අපිට ශබ්දයක් ඇහුණාම ඒත් එහෙමයි. උදාහරණයක් විදිහට ඔය කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් ආවා කියමු. ඒක කන් දෙකට ඒ සද්ද ඇහුණු ගමන් අපිට මොකද වෙන්නේ?
දැන් ඒක ඕන්න මෙතනත් බැලිය කිව්ව කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් එන්න ඕන. සේරම චච්චොක් ගාලා ඒ පැත්ත බලන්නේ නැත්. ඒ ශබ්දය ඇසුණු ගමන් අපිට හරි කේන්තියක් ඇති වෙනවනේ. අපිට පුළුවන් වෙන්න ඕන මොකක් හරි කන් දෙකට ශබ්දයක් ගෝචර වෙලා අරමුණු ගැන්වෙනකොට මේ බාහිර ශබ්දය තුලින් මට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා තීරණය කරන්න ඕනේ. 2026 අවුරුද්දේවත් පුරුදු වෙන්න. ඇස් දෙකට දකින දේවල් වලින් ඇති වෙන අරමුණු පෙරලා ගන්න. කන් දෙකට ඇහෙන දේවල් වලින් ඇති වෙන අරමුණු පෙරලා ගන්න. ඊළඟට ඔය අපේ කය වචනය නිරන්තරයෙන්ම පින්නතුනි කුසලයට පමණක් පිටුවා ගන්න බලන්න. මම යෝජනා කරන්නේ මේ පින්නතුන්ට ජීවිතේ භාගෙටත් වැඩියෙන් දැන් ගිහිල්ලා ඇති. භාගෙටත් වැඩියෙන් ඉවර වෙලා ඇති. පුංචි වෙලාවක් හරි ජීවිතේ හිතන්න පුරුදු වෙන්න මේ පින්නතුන්ට නිකමටවත් හිතිලා නැද්ද ඔය ඇත්තෝ හරි වාසනාවන්තයි කියලා. නිකමටවත් හිතිලා නැද්ද ඔය ඇත්තෝ හරි වාග්යවන්තයි කියලා. අර මතකද නේ පින්නතුනේ අර කොවිඩ් වසංගතය ආවා. එයාවට පස්සේ දල බල පුළුවන් කාර්යෝ මැරුණේ නැද්ද? හොඳට සල්ලි දින මිනිස්සු මැරුණනේ. අපේ මේ ගම්වල අම්මලාට මොනවාද තිබ්බේ? ඔය අර 7-8 ගමනක් හොදලා දාන මාස්ක් එකක් විතරනේ. බොහොම පුංචි දේවල් ටිකක් තිබ්බේ. මේ මිනිස්සු හැප්පෙන විදිහට මැරෙන විදිහට මේ අම්මලාට තාත්තලාට කවදාවත් ඔය ජීවිතය ගැන හිතලා තියෙනවද අපි හරි වාග්යවන්තයි කියලා? පින්නතුනි අද උදේ පාන්දර ඉඳන් මේ පින්නේ නිදිකුම්බ පාගගෙන මේ පිට්ටනියට ඇවිල්ලා ඇවිදගෙන ආවනේ බණ අහන්න. අපි අද මෙහෙම ජීවිතේ ආධ්‍යාත්මය සකස් කරගන්න බණ අහනකොට සමහරු කොච්චර ඉන්නවද පින්නතුනේ වකුගඩු පපු කැවුතු ඉල්ල ජීවත් වෙන්න හදන. කොච්චර ඉන්නවද? නිකමටවත් හිතිලා නැද්ද අපි හරි පින්වන්තයි කියලා? ඔය අතපය තාම වැඩනේ පින්නතුනේ. බුදුහාමුදුරුවන්ට මලක් පහනක් හරි තියන්න පුළුවන්. සතෙකුට හරි තාම කෑම බීම ටිකක් දෙන්න පුළුවන්කම නැද්ද? මම මේ කියන්නේ අර පිනක් දහමක් කරගන්න පුළුවන් තාම. මේ පින්නතුන්ට හිතෙන්නේ නැත්ද නිකන් ඕක අපරාධය කියලා නිකන් නාස්ති වෙන්නේ? ඔය අතපය හැමදාම වැඩ කරනවද? ඕක හැමදාම වැඩ කරන්නේ නැහැ. පින්නතුනේ හැමදාම ඇහැ කන පේන්නේ නැහැ. එහින්දා එක තප්පරයක්වත් නාස්ති කරගන්න එපා ඔය ජීවිතය අකුසලයේ පිණිස. අපි කතා බහ කරන එකේ ඉඳන් සංවරශීලී භාවයක් තියාගන්න ඕන. අපේ ගම්වල තිබ්බ පින්නතුනේ ඉස්සර ඔය හරි අපූර්ව සංස්කෘතියක් තිබ්බා. අපේ මේ ගම්වල ඉස්සර තිබ්බ හරි අපූර්ව
ඔය අපේ පැවැත්මට බලපාන ගුණධර්ම ටිකක් තිබ්බා. අපේ නායක හාරලත් ඒවා හොඳට දන්නවා. පින්නතුනි අපි පුදුම විදිහට දන් දීපු ජාතිය. අපි පුදුම විදිහට අනෙකා ගැන හිතපු පිරිසක්. දැන් ඔය ඉස්සර මතක දන්නේ මේ අම්මලාට තාත්තලාට ගෙවල් වල තිබ්බ නේද ඔය අර මිටිහාල් මුට්ටිද පිංහාල් මුට්ටිද කියලා. නේ තිබ්බන නේද ගෙවල් වල. හාල් ටිකක් පොළන්න කුල්ලට දැම්මොත් එහෙම මිටක් කොහාටද? අර මුට්ටියට දානවානේ. ඔව්ව තියෙනවා දැන් ගෙවල් වල නෑ. මොන මුට්ටිද? ඒ කවදාවත් ඒ දාපුව අපි කෑවද? අපි කාපු බත් මුට්ටියක් ගානේ කාට හරි දීලා කන්න පුරුදු වෙලා ඉඳලා තියෙන්නේ. ගෙදර උයන්න කලින් මිටක් දන් දීලා අපි කෑවේ. අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින් අපි තරම් වෙන කවුද අඳුරගත්තේ? ඒවා සේරම නැති වෙලා ගියා. ඔය ඉස්සර ගහක ගෙඩියක් හැදුනත් පින්නතුනේ ඕක ඉස්සරලම කොහාටද? ඔය කියනවා නේද බුද්ධ පූජාව තියන්න යවන්න ඕන කියලා. ඔව්ව දෙන්නේ ලිඳක් කපලා ඉස්සරලම වතුර ටික ආවත් කොහාට දුන්නේ? ඔය අරගෙන යනව නේද බෝධිය නාවන්න කියලා. මේ මහ පොළොවේ හැදෙන හැම එකක්ම මේවා බුද්ධ භෝග ශස්‍ය භෝග. මේ භූමියේ හැදෙන බොහෝ දේවල් මිනිස්සු වෙච්ච අපිට පත්තියන් වුණා. දන්නව නේද කණ්ඩ පුළුවන්ම පලා වර්ග 254ක් තියෙනවනේ. බොහෝ දේවල් අපේ යහපතට හැදෙන්නේ. වෙනතුනි පෙර රජවරු සම්බුද්ධ ශාසනයටම ශ්‍රී ලංකා දීපේ පිටින්ම පූජා කරලා තියෙනවා. දුටු ගැමුණු රජ්ජුරුවම කී වතාවක් පූජා කරාද? දේවානම් පියතිස්ස රජ්ජුරුවන්ගෙන් පටන් ගත්තට පස්සේ ඔය මේ ගංවල අම්මලාට තාත්තලාට මතක ඇති. ඉස්සර වතුර බිව්වේ නැද්ද ඔය වක්කඩවල් වලින් වෙල් වලින් ඕන තරම් බොනවනේ නේ. ඇලවල් වලිනුත් වතුර බොනවනේ. කවදාවත් පින්නතුනි ඔය කැස්සක්වත් හැදිලා තියෙනවද? දැන් එහෙම බියොත් කොහොමද ඒද? මැරෙනවනේ. මං කියන්නේ පින්නතුනි අපේ තිබ්බ හොඳ සංස්කෘතියක් අපි මේ හයිබ්‍රිඩ් වෙන්න ගත්තට පස්සේ තමයි මේ ලොකු විනාශයන් අපට ඇති වෙලා තියෙන්නේ. ඉස්සර ඔය බල්ලෙක් කෑවත් මොකද කරන්නේ? මම මේ පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ එපා කියපුවා කරන්න ගියපුවාම මොකද වෙන්නේ? විනාශය ඒකාන්තයි. ඔය ඉස්සර බල්ලෙක් කෑවත් පින්නතුනි ඔය හුණුයි මුරුංගයිනේ තලලා තියෙන්නේ. ඔච්චරයිනේ. ඔය සමහර තාත්තලා කියනවා මඩ කහටටම තුවාල හොඳ වෙනවලු. උලකට යටිපතුලේ මස් පල්ලුවක් ගලවලා ගියත් ආයේ කජු කිරි වලට එහා දෙයක් වක් කරනවද? හොඳ උනේ නැද්ද? හොඳ වුණා.
පතුරු ගිහිල්ලා තියෙනකොට අපූර්වටනේ කුරුම්බැට්ටි එහෙම ගලගාලා තියෙනවා. දැන් පුළුවන් දෝ කරන්න. අපේ තිබ්බ මහා විශ්මිතයි නායක හාමුදුරුවනේ බෙහෙත් දැල්ල කඩනකොට ලේ හිටිනෝ. ඒව දැන් නෑනේ. අපේ තිබ්බ හොඳ සංස්කෘතිය. ඉස්සර ගෙදරක බත් ටික උයපුවාම බත් මුට්ටියේ උඩින්ම මුදුන් බතෙන්ම කියලා කාටද අරින්නේ? තාත්තට කියලා එකක් තිබ්බනේ. මුදුන් බතෙන්ම තාත්තට අයින් කරන්න ඕන කියලා. මේ ඉන්න අම්මලා තාත්තලා ඔය ඇත්තන්ගේ අම්මටයි තාත්තටයි ඒ කාලේ කොච්චර බයද? කොච්චර ආදරෙයිද? ඔය දැන් වාගේ කට ගහගෙන යන්න එනවද? එහෙම ගියොත් එහෙම හරි සැරයි. කොච්චර ලෙන්ගතුකමක් තිබ්බද? ඉස්සර දැක්ක දරුවෝ අම්මා තාත්තට ගරු කරන විදිය. ඉස්සර දරුවෝ දැක්ක අම්මා තාත්තා අතර තිබ්බ සම්බන්ධතාවය. ඒවා සේරම නැති වෙලා. දැන් මම මේ අහන්නේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඔය අපේ අම්මලාගෙන් තාත්තලාගෙන්. වෙනතුනේ අවුවෙම ඉන්න එපා, නැගිටලා යන්න ඔය හේවන තියෙන තැනකට. මේ අම්මලාට තාත්තලාට මතකද ඔය නැගිටලා යන්න බය නේද? කවුරුවත් දොස් පරස් කියන්නේ. ඔය ඉන්න බෑනේ. කවද්ද අන්තිමේට අපේ ගෙදර දරුවෙකුට දෙහි දොඩම් ගෙඩියක් මිරිකලා දීපු දවසක් මතක තියෙනවද? ඕන්නේ කිව්වල දෙන්නේ. ඉස්සර මතකද දන්නේ මේ තාත්තලාට ඔය අපේ ගංගෙවල් වල තම්බනව නේද කොහොඹ පුතු හැලියක් එහෙම. අපි ජීවත් වුණේ පිනුතුනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව කරන්න මෙපා කියලා රස්සා 5ක්. මං ඒකේ එකක් විතරක් කියන්නම්. වසවිස වෙළඳාම සහ පරිහරණය. බුදුහාමුදුරුවෝ දේශනා කරනෝ වසවිස වෙළඳාමයි පරිහරණයයි පින්නතුනි කරන්න මේ පාලු. අනිත් කාරණය තමයි මතක තියාගන්න ඕන මේ ස්වදේශික අපිට කවදාවත් විදේශීය භෝගපත්තියන් වෙන්නේ නැහැ. ඉස්සර මේ ගංගෙවල් වල තිබ්බද පින්නතුනේ වකුගඩු රෝගේ, පිළිකා රෝගේ අහලවත් තිබ්බද? අද ඕක උණ හෙම්බිරිස්සාව ගානට නැද්ද? වෛද්‍යවරු කියනවා මේවා හැදිලා තියෙන්නේ ආසනික් වලින්ලු. ආසනික් මොනාගේද තියෙන්නේ? මහිතෙල් වල. අනුරාධපුර පොළොන්නරුව පැත්ත ගණ්ඩ දෙයක් තියෙනවද? අද ලිඳකින්වත් වතුර ටිකක් බොනවද? නැහැ නේ. ගම් වල ලොරි යනවා නේද ෆිල්ටර් කරපු වතුර කියලා පටවගෙන. ඉස්සරව ගියාද? ලංකාවේ පළවෙනි වකුගඩු රෝගිය හම්බෙන්නේ ඔය 1984ද කොහෙද මැදවච්චේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් පළවෙනි වකුගඩු රෝගියා. ඒ තාක් වෙනකන් ඕ අහලවත් තිබ්බද? 1978 තමයි විවෘත ආර්ථිකය පටන් ගත්තේ. ඒ කාලේ මේ ගම්වල ඔය සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කියලා જાතියක් තිබ්බද? පින්නතුනි
අපි වැඩිපුරම පාම්පිටි කණ්ඩ පටන් ගත්තට පස්සේ ඔය පුදුම විදිහට දරුවෝ අර බොයිලර් වාගේ වෙන්න පටන් ගත්තා. ඔරොත්තු දෙන්නේ නැහැ. දරුවන්ට දරා ගන්න බෑ. මතක තියාගන්න ස්වදේශිකයන්ට විදේශීය භෝග කවදාවත් පත්තියන් වෙන්නේ නැහැ. මෙච්චර කාලයක් අපේ අලවර්ග කාපුව අපි ලෙඩ වුණාද? මේ මහ පොළොවේ හැදුණු දේවල් වලින් 4/3 මේ පින්වන්ත භූමියේ හැදුනේ අපිට කණ්ඩ බොණ්ඩ පුළුවන් ඒවා. ඔය දැන් කනවද ඉන්නල රටල වැල්වල නිල්වල කටුවල මොකවත් නැහැ. මම දැකලා තියෙනවා බස් එකේ යනකොට සමහර අම්මලා කොසුත් කපපුවා පොලෙන් ගේනවා. පින්නතුනි අපේ ආහාරවලත් තිබ්බේ හොඳ සංස්කෘතියක්. කවදාවත් අපේ ගෙදරක කොස් ගෙඩියක් කපලා කැපුවොත් මොකද කරන්නේ? ඕක කෑලි 5කට විතර කපලා ගෙවල් 5කටවත් යවන්නේ නැද්ද? මං කියන්නේ අපේ ආහාර දාමේ ඉඳන් අපේ තිබ්බේ මිත්‍රශීලී භාවය. බොහොම ඉස්සර මේවා ඉතින් දන්නෙත් නැහැනේ දැන් ඉන්න පිරිස. දැන් ඉන්න දරුවන්ට කණ්ඩ බොණ්ඩවත් පුළුවන්ද? බෑ. අපේ කිරියම්ම කියනවා ණය ගහන්න කිරියත්තා කාලා ඉවරනකොට කටු විතරක් මඩක්කුවක් ඉතුරු වෙනවලු. ඒ කියන්නේ හොඳට කන්න පුළුවන්. ඔය දැන් ඉන්න පැටියෙකුට පාන් භාගයක් දෙන්න කන්න පුළුවන්ද කියලා බලන්න. ඉස්සර ලින් කැපුවේ මොනාගෙන්ද? අතින්නේ. අඩි 35 40 කැපුවේ නැත්. ඒවා බඳින්න කළුගල් එක ඔට්ටුනේ. ඉස්සර අපේ අම්මලාට තාත්තලාටද හයිය හක්තිය තිබ්බේ දැන් ඉන්න තරුණයන්ට තියෙන. කොහොමද දැන් වගේ තිබ්බනම් කොළ අදින්න? වෙලේ සේරම බුදි. දෑතට බදන්න බැරි කොළමිටිය ඔළුවට ගන්න නැද්ද ඉස්සර? මොන තරම් ධෛර්යයක් තිබ්බද? අද වගේ හරියට 3 වේල කණ්ඩවත් තිබිලාද? දැන් මේවා මේ දැනගන්න ඕන හොඳේ බුදුහාමුදුරුවෝ එපා කියපුවා කරන්න කියපුවාම මොකද වෙන්නේ? උන්වහන්සේ එපාම කියලා තමා දේශනා කරේ. ඔය මේ ගංගෙවල් වල දැන් මසක් මාළුවක්වත් උයා ගන්න පුළුවන් ළමයෙක් ඉන්නවද? මේ ගමේ කාටද කොණ්ඩ කැවුම් හදන්න පුළුවන්? කවුරු හරි දෙන්නෙක් මතක් වෙයි. අහවල්ලු කියලා. අපේ රටේ අපිට ආවේනික වෙච්ච යහපත් දේවල් තුල හැම එකක්ම තිබ්බේ අපතේ දාන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔය මතකද රනේ ඉස්සර දැන් ඉන්න ළමයෙක්ගෙන් අහන්නකො පන් කියන්නේ මොනවද කියලා? දන්නේ නැහැ. ඉස්සර මේ වැල්වල මේ වැටවල් වල තුඹ කරවිල්ල බටු කරවිල්ල හැදුන්නේ නැද්ද? ඕන තරම්. මං ආයෙත් කියනවා අවුව සැරයි නම් හෙවනට යන්න කියලා. හොඳ. ඉස්සර මේ ගංගෙවල් වල
තිබ්බනේ දෝ හේන් කැකිරි හේම් මිරිස් හේන් කොමුඩු හේන් වැටකුළු පින්නතුනි කොච්චර දේවල් තිබ්බද ඒ කිසි දෙයක් දැන් හැදෙනවද පින්නතුනි කැකිරි ගෙඩියේ ඉඳන් කැකිරි ගෙඩියේ ඉඳන් පිටිපස්සේ කුණු ගොඩේ හැදුණා මේ සාරවන්ත වූ මේ පින්වන්ත වූ භූමියේ ආශිර්වාදේ පරිසරයේ ආශිර්වාදේ සබාධමේ ආශිර්වාදේ මිනිස්සුන්ට ඕනේ ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඔය වසවිස වෙළඳාමයි පරිහරණයයි නවත්තන්න කියලා මම දැකලා තියෙනවා පින්නතුනි බටු ටික කඩාගෙන ඇවිල්ලා ස්තෝප්පේ ගොඩ ගහලා තෙල් ගහන්නේ නැද්ද දැන් අහන්න එපා හාමුදුරුවෝ කොහොමද ඌව නැතුව ගොවිතැන් කරන්නේ කියලා මන්ද ඉතින් මම මේ අර වෙලා තියෙන එකයි වෙන්න තියෙන එකයි කියන්නේ බොන වතුර ටිකේ ඉඳන් නැති වෙලා තියෙනවා දරුවන්ගේ දැන් ඉන්න පොඩි එකෙක් දාන්නකො පාන්දර 5:00 විතර එළියට කිඹුහුන් ගිහිල්ලා මැරෙන්න ඉස්සර අපේ තාත්තලා පාන්දර 4ට 5ට හරක් ටික අරගෙන ධනිය ගාවට එනකන් ගොමවල එරීගෙන ගිහිල්ලා හාන්න අරන් ගියේ නැද්ද? දැන් ට්‍රැක්ටර් වලින් හැවේ අපූර්වට ඔරොත්තු දුන්නා. ඉස්සර අපේ අම්මලා ඔට්ටු වෙලා මහන්සි වෙලා කරපුවා ඉස්සර ඔය වතුර ගේන්න කොච්චර දුරක් පයින් යනවද? වතුර ගේන්න බෙහෙත් ටික ගේන්න දරුවෝ වඩාගෙන ඔතාගෙන එල්ලගෙන එතකොට වී කොටන්න මේ හැම එකක්ම පින්නතුනේ හරි මහන්සියෙන් කරේ. ඉස්සර මහන්සි වෙලා කරපු හැම එකක්ම දැන් ගෙවල් වල ස්විච් එකක් දාපුවාම වෙන්නේ නැද්ද? නේ දැන් ස්විච් එකක් දාපුවාම වතුර එනවා, ස්විච් එකක් දාපුවාම බත්ති වෙනවා, ස්විච් එකක් දාපුවාම තැම්බෙනවා, මිරිකෙනවා, ඇඹරෙනවා, පිටි වෙනවා, හේදෙනවා, වේලෙනවා, කර වෙනවා හැම එකක්ම වෙනවනේ. ඒ වුණාට නැගිටිනකොට බලන්නකො නැගිටින්න පුළුවන්ද කියලා දනිස් වලට අත තියන්නේ නැතුව. කා කියන්නේ නැද්ද ඉල්ල පැනලි කොඳුත් එක්කම? ඔයලට ඉස්සර තිබ්බනම් බඩගින්නේ මැරෙන්න වෙන්නේ නැද්ද? මොන තරම් හයිය හක්තියක් තිබ්බද? ඉස්සර මිනිස්සුන්ට අපේ හොඳ බුද්ධියකුත් තිබ්බා. ස්වභාව ධර්ම ඒකට හරි ආදරය කරා. ඔය මේ පින්නතුන්ට අපේ වයස ගම්මලාට තාත්තලාට මතකත් ඇති. ටක්කෙටම පින්නතුනේ හෙට වහිනවා කියලා අද වල් කොටුපුවට ගිනි තියන්නේ නැද්ද? දැන් පුළුවන්ද එහෙම? දින නැකත් බල්ලා ගොවිතැන් කරේ. කාල වේලාව අහස දිහා බලලා සතාගේ හඬ අහලා අද වගේ කාලගුණයක අනාවැකි කිව්වද? වහිනවා කිව්වොත් වහින්නේ නැහැ, වහින්නේ නැහැ කිව්වොත් වහිනවා. කොහොමද ඉස්සර අපේ අම්මලා තාත්තලා මේ පැත්තෙන් හුලං ආවොත් මෙහෙම වැස් වෙනවා, මේ පැත්තෙන් වැස්ස ආවොත් පායන්න නැතු වෙනවා. උකුස්ස හරියට කෑ ගහන එකේ ඉඳන්
මං කියන්නේ මේ සබා දහමත් එක්ක බද්ධ වෙච්ච මේ ගම්මාන මේවා එහෙම තමයි තිබ්බේ. මොකක්කු අවාසනාවකට ඒ සියල්ල අපෙන් ඈත් වෙලා තියෙනවා. ඒ සියල්ල අපිට නැති වෙලා තියෙනවා. ප්‍රධාන සහ ප්‍රමුඛ හේතුවක් තමයි මිනිස්සු තෘෂ්ණා අධික වුණා. තෘෂ්ණාව ඇතිවෙන්න අවශ්‍යතාවයන් වැඩිවෙන්න ආශාවන් වැඩිවෙන්න පින්නතුනි ඔය රසපටවිය දිවගාපු දා ඉඳන් මේ රස පොළොව ආසාව ඇතිවෙන්න පටන් ගත්ත මිනිස්සු අපි අනිත් පැත්තේ මිනිස්සුන්ගේ මනුෂ්‍යත්වයේ සබාදහමට තියෙන ආදරය මිනිස්සුන්ට ඕන හැම වෙලේම අර ගොඩක් ගණ්ඩයි උමනා කරන්න. මිනිස්සු හැම එකකම ආස්වාදයේ විඳිනවා කවදාවත් ඒකෙන් වෙන ආදීනව හිතන්නේ නැහැ. මිනිස්සු හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා. හිතනවා පතනවා. මිනිස්සු සිතුවිලි වල අතරමං වෙනවා. අර ඇත්තන්ට මතකයි නේද? මං කියන්නේ හැම එකක්ම කරන්න කලින් දෙපාරක් විතර හිතන්න. කය වචනේ මෙහෙවන්න කලින් කීප විටක්ම හිතන්න. අර මතකයි නේද පින්නතුනේ එක ගොවියෙක් ගෙදර ඉස්සරහ ස්තෝප්පුවට වෙලා කල්පනා කර ඉන්නවා. කල්පනා කර ඉන්නකොට සල්ලි නැහැ. ස්තෝප්පුවේ තියෙනවා මුරුංගා ගහ. මේ මුරුංගා ගහේ මල් අල්ලලා තියෙනවා. මනුස්සයා කල්පනා කරනවා මුරුංගා ගහේ මල් තියෙනවා දැන් ඊළඟට පළු කරල් එනවා. මේ පාර හොඳ ගාණක් ගන්න පුළුවන් පොළට යනවා. මුරුංගා ටික කඩාගෙන ගිහිල්ලා විකුණලා එන ගමන් මං හොඳ කරත්තයක් අරගෙන එනවා. මිනිහට මතක් වෙනවා ගොනාට ගහන හැටි එකේ ඉඳන්. දැන් කරත්තේ අරගෙන එනවා. එනකොට කරත්තේ ගණ්ඩ විදිහක් නැහැ. ගෙදර මුරුංගා ගහ තියෙනවනේ. පොරවක් ගෙනාව ශනිකව මුරුංගා ගහ කපලා දැම්මා. අවසානයේ මොකද වුනේ? මුරුංගා ගහත් නැහැ, කරත්තෙත් නැහැ, කරලුත් නැහැ, මලුත් නැහැ, මොකවත් නැහැ. මේ හිතට එන දේවල් අර මං කියන්නේ පොඩ්ඩක් ෆිල්ටර් කරලා ගන්න, පෙරලා ගන්න. පුරුදු වෙන්න. අර භාගිනේ සංඝරක්කිත හාමුදුරුවන්ටත් ඒක නෙවෙයි. මං කියන්නේ සිතුවිලි වල අතරමං වෙන්න යන්න එපා. මේ සිත නැමැති වංචාකාරයාට නිරන්තරයෙන් අහු වෙන්න යන්න එපා. ඔය අපේ තරුණ දරුවන්ට ගොඩක් වරදින්න හේතුව මොකද්ද? යෞවනයේ අවධිය තුල ඔය තරුණ කාලයේ තුල අපි හිතනවා අපි කියන දේ තමයි හරි කියලා. ඔය අවුරුදු 16ක විතර කොල්ලෙකුට උපදෙස් දෙන්න ගන්නකො බලන්න. කුණුහරුප තමයි අහන්න වෙන්නේ. හොඳ නරක කියන්න පුළුවන්ද? කිසි දෙයක් කියන්න බෑ. මම මෙහෙම දේශනා කරන්න හේතුව අර මට හිතෙන එක මට දැනෙන එක හරි කියන තැන ඔය සමහර තාත්තලා ඉන්නවා ගෙවල් වල හරි පඬිතයි. ආන් කපුට සුදුයි කියලා කියව සුදුම තමයි. ආයෙ වෙන කියන කිසි කෙනෙක් කියන දේ පිළිගන්නෙත් නැහැ අහන්නෙත් නැහැ. එහෙම වෙන්න එපා. අර සංඝරක්කිත හාමුදුරුවන්ට හම්බෙනවා දවසක් පින්නතුනේ හොඳ අපූර්ව මේ සිවුරක් හම්බෙනවා. මේක ලොකු හාමුදුරුවන්ට දෙන්න යනකොට උන්වහන්සේට ඕන තරම් තියෙන නිසා
අවශ්‍ය නැහැ කියලා කියනවා. ලොකු හාමුදුරුවෝ කියනවා පොඩි හාමුදුරුවන්ට මේ ඔය වටාපත අරන්නේ පොඩ්ඩක් අහලත් ඇති අර ගාථා ධර්මයනේ අචිරං වතයන් කායෝ පටවින් අදිසස මේ දුරංගමං ඒක චරණ මේ හිතේ තියෙන ස්වභාවය හිත දුර ගමන් යනවා තනිව හැසිරෙනවා මේ ගාථාවේ නිදාන කතාව මම බොහොම කිටියෙන් කියන්නේ ලොකු හාමුදුරුවන්ට වටාපතෙන් පවන් ගහ ගහ ඉන්නකොට පොඩි හාමුදුරුවෝ දැන් කලකිරීමෙන් ඉන්නේ ඇයි ලොකු හාමුදුරුවෝ සිවුර ගන්න බෑ කිව්වනේ මෙච්චර කරලා මේ මන් දෙන සිවුර ගන්න බැරි නම් මොකද කියලා මේ දැන් සිවුරු වැරලා යන එක ගැන කල්පනා කරනවා පොඩි හාමුදුරුවෝ දැන් පවන් ගහන ගමන් හිතනවා සිවුරු වැරලා යනවා ගිහිල්ලා එළුව බලනවා හරක් බලනවා කසාදයක් බඳිනවා බඳලා ඉවර වෙලා නේ දරුවෝ හදනවා එකපාරක් මතක් වෙනවා දරුවෝ හැදුවාට පස්සේ ලොකු හාමුදුරුවෝ බලන්න යන්න ඕන කියලා. දැන් මේ සිවුරු අරින්න. පවන් ගහන ගමන් හිතන්න. දැන් මතක් වෙනවා කෙවිතත් අරගෙන ගොනාට තලතල ළමයාත් අරන් දරුවත් අරන් කරත් වෙනවා. එකපාරම හිතනවා බිරිඳ අතින් දරුවා වැටුනොත් මොකද කරන්න කියලා. ගොනාට ගහන කෝටුවෙන්ම බිරිඳට ගහනවා. එකපාරම ලොකු හාමුදුරුවන්ට වටාපතෙන් තඩි ගහනවා. ඇයි ඒ? කල්පනාවේ තිබ්බේ මොකක්ද? බිරිඳට කෝටුවෙන් ගහන එක තමයි කතා කර කල්පනා කර කර හිටියේ. අතේ තිබ්බ වටාපත ගැහුවා ලොකු හාමුදුරුවෝ. පස්සේ තමයි මතක් වුණේ තාම සිවුරු වැරියේ නෑනේ කියලා. මං කියන්නේ මේ හිත නෙව්වා. ඔය හිතට මොනාද කරන්න බැරි. මේ හිතට අපිව කොහාටද එක්කරගෙන යන්න බැරි. එහෙනම් මම මේ අපේ තරුණ මහත්තුරුන්ට දුවලා පුතාලාට තාත්තලාට කියන්නේ ඔය ටිකක් පිළිවෙලක් වෙන්න. හිතට එන හැම එකක්ම සිතට බොහෝ දේවල් එන්නේ සහ ඇති වෙන්නේ ඉන්ද්‍රියන් වලට ගෝචර වුණාට පස්සේ. අර අහලත් ඇති මං හිතන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අර ඕනම දෙයක කලකිරෙන්න නම් පින්නතුනේ අත්දැකීමක් කියලා එකක් තියෙන්න එපේ. ඒ අත්දැකීම තුලින් තමයි ජීවිතේ ඉස්සරලම ඔය බීඩියක් සිගරට් එකක් බිව්වනම් එහෙම බිව්වේ කවුරු හරි බොනවා දැකලා හිතිලා දීලානේ. අර ඇස් දෙකට දකින දේවල් වලින් අරමුණු වෙනකොට සිතුවිලි පහළ වෙනකොට කල්පනා කරන්න ඕනේ මේක පවුද මේක පින්ද කියලා. කන් දෙකට ඇහුනහම ගතට දැනෙනකොට මොකක් හරි මේ ලෝකේ භෞතික වශයෙන් විඳින ආස්වාදයක් තියෙනවා නම් ඒක විඳිනකොට කල්පනා කරන්න ඕනේ මේ තුලින් පාපයක් සිද්ධ වෙයිද අකුසලයක් සිද්ධ වෙයිද කියන එක නිරන්තරයෙන් මතක තියාගන්න. මම නම් යෝජනා කරන්නේ පන්සිල් ටිකවත් ගන්න. 2026 අවුරුද්දේ ඉඳන් පන්සිල් ටිකවත් රකින්න. ඔය ජීවිතේ පුරුදු වෙන්න කාට හරි හරියනකොට සතුටු වෙන්න. මතකද පින්නතුන්ට පහුගිය කාලේ වැහැලා ඔය වෙල් වලට එහෙම වැලියෙක් අහු වුණානේ නේ. ඔය වැලි ටික ඇද ගන්න බෑ පොලිසියට කෝල් කරනවානේ. කිරියම්මැටියාව පැත්තේ නම් කොහොමද දන්නේ? මෙහෙ ගෙවල් දොරවල් හදන්න කොල්ලෝ වැලි අදින්නේ මහරෑ පාන්දරද මත්දහනද ගේන්නේ. මොකද ඒ පාන්දර ගේන්නේ? ගමේ මිනිස්සු එච්චරටම හොඳයි. අය ගයක් හදාගන්න වැලි එකක් බා ගන්න පුළුවන්ද?
තේක්ක ගොබුඩක්වත් කපන්න බෑ. ඔය කැත ගති නවත්ත ගන්න ඕනේ. වයින් කර ගන්න ඕනේ. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල අපේ හිතට ඇතිවෙන සිතුවිලි වලින් ඉන්ද්‍රියන් වලට ගොදුරු ගෝචර වුණු අරමුණු තුලින් අපේ ප්‍රතික්‍රියාව අනෙකට කවදාවත් අලාභයක් වෙන්න බෑ, අනෙකට පාඩුවක් වෙන්න බෑ, අනෙකට හිංසාවක් වෙන්න බෑ. එනිසා හිත කය වචනය සංවර කරගෙන සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නෛර්යානික වූ සී සද්ධර්මයක් තුලින් ජීවිතේ ඒකාලෝක කරගන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය මේ සියලු දෙනාටම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. වෙනදනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තිබෙන විශිෂ්ටත්වය ප්‍රායෝගික ජීවිතයට කොච්චර බලපානවද කියනවා නම් උත්පත්තියේ ඉඳන් මරණය දක්වා මිනිස්සුන්ගේ නිරෝගිකමත්, උත්පත්තියේ ඉඳන් මරණය දක්වා මිනිස්සුන්ගේ සතුටත් ප්‍රමුඛ කරගත් නේ සන්තුට්ටි පරමන්දනං ආරෝග්‍යා පරමාලාභා, සතුට පරම ධනයත් නිරෝගිකම උතුම්ම ලාභයත් කරගෙන ජීවත් වෙන්න භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මේ පින්නතුන්ට අස්වැසිල්ලක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. මේ උතුම් වූ ධර්ම දේශනාමේ පින්කම අද පින්නතුනි මම පන්සලේ ඉන්නම ඕන දවසක්. අද ඔය උදේ 6 ඉඳන් වාගේ පන්සලේ කට්ටිය. අද තියන්නේ ඔය අපේ පිටස්තර පින්නතුන් මුණ ගැහෙන දවස. මාව කට්ටිය හම්බෙන්න එන දවස. නමුත් අපේ මගේ මේ ආධ්‍යාත්මික ජීවිතේ ඕනම තැනක පින්නතුනි ඕනම ගම්මානයක් බැබලෙනවා. මම මේ අර හැම තැනම කියන්නේ අපේ ගම්වල දරුවෝ පරිස්සම් කරගන්න ඕන, රැකගන්න ඕන කියලා. ඔය කුඩුගල් අස්සේ මැණික් ගල් වාගේ දරුවෝ ඉන්නවා. ඒකයි මම පුදුම විදිහට ඔය මත්ද්‍රව්‍ය වලට විරුද්ධව කතා කරන්නේ. මේ සිංහල මුස්ලිම් දෙමළ කතෝලික ભેදයකින් තොරව පුදුම විදිහට දැන් ඉන්න පොඩි උන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේ උන් කුඩු ගහනවානේ, අයිස් ගහනවා. හකු පුරවගෙන ඉන්න අර දුම්කල කුඩු වල. දුම්කල පළුව තුල හක්කේ තියාගන්නවා. මේ පොඩි දරුවෝ මන්නම් කියන්නේ මේ පැත්තට වද්දවත් ගන්න එපා කියලා. ඉවරයි. ගම්මාන පිටින් විනාශ වේ. අපේ තාත්තලා, අපේ තරුණ මහත්තුරු. ඕවා නවත්තලා දාන්න. මත් පෙති හැමතැනම. ඕවා නවත්තලා දාන්න. අපේ හොඳ ඉස්සර යහපත් සංස්කෘතියක් එක්ක හැදුණු වැඩුණු ගම්මානවල ඕවා තිබ්බේ නැහැ. ඉස්සර කොහෙද ඕවා තිබ්බේ? ඉස්සර දරුවන්ට වෙනවනම් වෙන්න තිබ්බේ කාරණා දෙකයි. එක්කෝ ඉගෙනගෙන ඉහළට යනවා, නැත්තම් ගමේ සම්ප්‍රදායික විදිහට ගොවි තැනක් බතක් කරගෙන කාටවත් කරදරයක් නොවි ලස්සනට ජීවත් වෙනවා. දැන් ওই දෙකම වෙනවද? දැන් හැදෙන එක ගමටත් බරක්, රටටත් බරක්. ඉස්සර හැදුනනම් මුළු ගමත් එක්ක බබලනවා ලෝකේ නිසා. ලෝකේ බබලනවා. ගමේ නම ලෝකෙට අරගෙන යනවා. නැත්තම් ගමේ ඉඳගෙන ගම බබලනවා. නේ
ගමේ ගොවිතැන්පත් රටට දැයට වැඩක් ඇති. ඉගෙන ගත්තොත් ඉහළට යනවා නැත්තම් ගමේ අපූර්වට ලස්සනට ජීවත් වෙනවා. දැන් රටෙත් නෑ ගමෙත් නෑ. රටටත් නෑ ගමටත් නෑ. දැන් ඉන්න ගොඩාක් ඔය තියෙනවා විකුණකට කන්න හුරු වෙලා තියෙන්නේ. නිකන් කල්පනා කරන්න කවද්ද අන්තිමේට දන්න කාලෙක මේ පැත්තේ පොල් ගස් 50ක් හිටවපු ඉඩමක් තියෙනවද? ඔය තියෙනවත් කට්ටි කර කර විකුණනවා මිසක්. ගහක් කොලක් හිටවපු දවසක් මතකද? ස්වභාව ධර්මයේ විසින් හැදිච්ච අම්මා මුත්ත හදපුවා කපනවා මිසක්. ඔය එක දරුවෙක්වත් හදවතට තට්ටුවක් දාලා බලන්නකො අපි කවද්ද ගහක් කොලක් හිටුවේ කියලා. ඉතින් අර තරු අතර සඳ බබලනවා වගේ මේ කිරිමැටියාව ගමෙන් ලෝකෙට දායාද කරපු බෝධිසත්ව ගුණ තියෙන විශ්මිත පුතෙක් තමයි ජාතික රූපවාහිනිය වැඩ කරන අපේ අසංකයියා. මගේ මේ ආධ්‍යාත්මික ගමන් සගයා. එනිසා එතුමා හදපු වඩපු අයිතින් අසංකයියා කතා නොකරන්න අද මම පන්සලෙන් හෙල්ලෙන දවසක් නෙමෙයි. සේරම බලාගෙන දැම්මන් එනකම්. ඇයි මම පැයනේ දීලා තියෙන මේ පැය ඔය කට්ටියෙන් මේ පැය ඔය කට්ටියෙන්. එතකොට තදබදේ අඩු වෙනවනේ පින්නතුනේ. එහෙම පැයවලුත් නෑ උදේ 5ට විතර ඇවිල්ලා හිටගෙන ඉන්නවා සේරම. මේ පින්කම සංවිධානය කරගන්න තමන්ගේ ගමට බණක් කියවන්න. මට සාමාන්‍යයෙන් අසංකයියා කරදර කරන්නෙත් නෑ. ඒ වුණාට මේකට කරදර කරා හරියට. දිනේ දෙනකම්ම. සහ මේ අරමුණ හරි අපූර්වයි. මං කියන්නේ මේ වගේ දරුවෝ ඉස්සරහටත් හැදෙන්න ඕනේ. මේ බලන්නකො මේ 2001 සාමාන්‍ය පෙළ කණ්ඩායමයි ගමේ තරුණ පිරිසයි එක්කහුව වෙලා. මේ අරමුණ හැම එක්කම තියෙන ඉස්කෝලේ ගුරුවරුන්ට පිං සිද්ධ වෙන්න කියලා. එහෙම කෙලෙහි ගුණයක් තියෙන පිරිසක් ඉස්සරහටත් ඉන්න ඕනේ. එහෙම කෘතවේදී භාවයේ තියෙන පිරිසක් ඉස්සරහටත් ඉන්න ඕනේ. ගම රට ගැන කතා බහ කරන්න පුළුවන් පිරිසක් ඉස්සරහටත් ඉන්න ඕනේ. එනිසා මම යෝජනා කරනවා මේ ගම්මාන රැකගන්න පරිස්සම් කරගන්න. ඒ සඳහා අවශ්‍ය ධෛර්යය මේ සියලු දෙනාටම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ පරලෝකීය සියලු දෙනාට පින් අයිති වේවා. සුජීවත්ව ඉන්න සියලු දෙනාටම පින් සිද්ධ වේවා. හදු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට පින් අයිති වේවා. දෙවියන්ට පින් අයිති වේවා. බණ අහන්න ආපු අපේ මුස්ලිම් අම්මලා තාත්තලාට අපේ සත්පුරුෂෝ සියලු දෙනාටම නිරෝගී භාවය ලැබේවා. බණ අහන්න ආපු අපේ පින්වත් සියලු දෙනාටම දීර්ඝායු භාවය ලැබේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු මේ ලෝකයේ තුල මේ ආත්මයේ සංසාරයේ තුල අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න නිරන්තරයෙන් කටයුතු කරන වැඩමවා වදාළ පරම පූජනීය අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පින් අනුමෝදන් වේවා. අපේ ආයුෂත් අරගෙන අපේ නායක හාමුදුරුවෝ চিරාත් කාලයක් වැජබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ මහා සංඝ රත්නය අපේ හාමුදුරුවෝ පින්නතුනි මේ ගම්වල දහම් පාසල කරගෙන දායක සභාව කරගෙන
මේවා රැකගෙන බලාගෙන ඉන්නේ කවුද? අපේ හාමුදුරුවරු. පන්සල් ටික නඩත්තු කරගෙන බෞද්ධ ප්‍රබෝධය ඇති කරන්නේ කවුද? අපේ හාමුදුරුවරු. උන්වහන්සේලාට දිගාසිරි ලැබේවා. පිංගමට ආවගේ උදව් උපකාර කළ ලොක්කුඩා සෑම සියලු දෙනාටම පිං සිද්ධ වේවා. මේකට ගොඩක් මහන්සි වෙන්න ඇති සහ ගොඩක් මහන්සි වෙලා තියෙනවා. හිතේ තිබ්බේ කොයි විදිහටද පිංකම කරන්න ඕන කියලා ඒ විදිහටම කරගන්න පුළුවන් වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. අපේ ශ්‍රී ලංකා පොලිසිය ඔය කොතනත් එහෙම තමයි හරියට මේ පිංකම් වලට උදව් කරනවා. ඒ සියලු දෙනාට අපේ OIC මහත්තයා ඇතුළු නිලධාරීන්ට දීර්ඝායු වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳ ගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා. තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ධර්මදේශනාමය පින්කම අවසන් වෙන මොහොතේ උන්වහන්සේ පසුගිය දින 6ක් පමණ ලංකාවේ විවිධ ප්‍රදේශවලට වැඩම කරමින් ධර්මදේශනා පැවැත්තුවා. මම දන්න විදිහට උන්වහන්සේ පෙරේදා තමයි ගණේවැව පුරාණ විහාරස්ථානයේට වැඩම කළේ. ඉන් පසුව උන්වහන්සේ ඊයේ Tamanගේ ගමේ කත්නෝරුවේ ධර්මදේශනාව පවත්වලා මගේ ආරාධනාව පිළි අරගෙන අද මේ ස්ථානයට වැඩම කළා. ඉතින් උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. තවත් চিරාත් කාලයක් උතුම් වූ සද්ධර්ම දේශනාවන් පවත්වන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් දහම් පඬුරු පූජා කිරීමේ අවස්ථාවයි එළඹ තිබෙන්නේ. ඒ සඳහා ආරාධනා කරනවා ප්‍රථමයෙන් විශේෂයෙන්ම අපේ 2001 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ චමින්ද පුෂ්ප කුමාර මහත්මයාගේ දෙමව්පියන්ට දහම් පඬුරු පූජා කිරීම සඳහා, ඒ වගේම අපේ GB ස්ටෝර්ස් අධිපති අරුණ මහත්මයා සහ එම මහත්මියට ආරාධනා කරනවා දහම් පඬුරු පූජා කරන්නට එකරස වෙන්නට කියලා. හොඳයි, අපි සාදුකාර පවත්වමු. පොඩෙන් අරුණ මහත්මයාටත් එම මහත්මියට ආරාධනා කරනවා දහම් පඬුරු පූජා කිරීම සඳහා මේ ස්ථානයට ඒකරාශී වන්න. සාදුකාර පවත්වමු. සාදුකාර පවත්වමින් අපේ දේශකයන්න් වහන්සේට දහම් පඬුරු පූජා කිරීමේ අවස්ථාව. චමින්ද පුෂ්ප කුමාර මහත්මයාගේ ආදරණීය දෙමව්පියන්ට ආරාධනා කරනවා. එතුමන් විදේශගතව සිටියත් 2001 කණ්ඩායම නියෝජනය කරමින් මේ උතුම් වූ පින්කමට තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කරමු. නැවතත් අපේ කල්යාණ මිත්‍ර නිකවැරටිය සමදරාපිටිය පාරිත පිරිවෙන් පරිවේනාධිපති ගණේවැව පුරාණ විහාරාධිකාරී අපේ කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පිළිගන්වනවා. විශේෂයෙන්ම මේ වගේ අවස්ථාවකත් අද වගේ දිනයකත් මම වෙනුවෙන් මගේ ගමට වැඩම කරවීම පිළිබඳව අපේ හාමුදුරනේ එසේනම් ධර්මදේශනාමය පින්කම අවසන් කරනවා. සියලු දෙනාට තෙරුවනේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරුවන්ට
වාහනේ දක්වා වැඩම කරන්නට අවශ්‍ය පහසුකම ලබා දෙමු. දෙපසට වෙමින් සාදුකාර පවත්වමින් අපේ ගමට වැඩි අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේට මේ ධර්මදේශනාව අවසන් කර වැඩම කරවන්නට අවස්ථාව සලසා දෙමු. බොහොමත් ස්තුතියි ප්‍රවීණ සංනිවේදකයාණෙනි. මේ උතුම් පින්කම සිදු කරමින් ගෞරවනීය දේශකයාණන් වහන්සේ වැඩම කළා සේම ගෞරව සම්ප්‍රයුක්තව ආපසු වැඩම කරන්නට සූදානම් වෙලාවේ තවත් ඊටාම වැදගත් කෘත්‍යයක් ඉටු කළ යුතුව තිබෙනවා. මේ උතුම් මහ පින්කම අසිරිමත්ව ඔබ පුරවරයට ගෙන වෙත් භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල සදහම් පණිවිඩය ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ඉඩ ලැබුණේ එක් පුද්ගලයෙක් නිසා. ඔහු නොවන්නට අද මේ දිනේ උදා නොවන්නට ඇති. ඉතින් ඒ පිළිබඳව මතක් කරමින් මේ උතුම් පින්කම මෙතෙන්ට සිදු කරන්නට දේශකයාණන් වහන්සේ වැඩම කිරීම ඇතුළු සංවිධාන කටයුතු වලට කෘතහස්ත දායකත්වයක් ලබා දෙමින් අවශ්‍ය මඟ පෙන්වීම කරමින් සියල්ල මනවින් කළමනාකරණය කළ ඊටාම වැදගත් චරිතයකට උපහාර තිලනයක් ප්‍රදානය කළ යුතුව තිබෙනවා. සංවිධායක මණ්ඩලයට ආරාධනා කරනවා උපහාර තිලනය ප්‍රදානය සඳහා. මේ උතුම් පින්කම අසිරිමත්ව සිදු කරන්නට තම වෘත්තීය ජීවිතය තුළ සම්බන්ධතාවයන් මනවින් කළමනාකරණය කරමින් ඉටු කළ කෘතහස්ත දායකත්වය වෙනුවෙන් ජාතික රූපවාහිනියේ නිෂ්පාදක ප්‍රවීණ සංනිවේදක ජනාධිපති රන් සම්මානලාභී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිරිමැටියාව ශ්‍රී සුමනසාර නවෝදයා මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය අසංක ජීවන් නිලකරත්න මැතිතුමන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අප වෙනුවෙන් සදහම් පණිවිඩය ගෙනවිත් මේ උත්තුංග අසිරිය විදින්නට ඉඩකඩ ලැබීම වෙනුවෙන් මේ තිලිනය බාර ගන්නා හැටියට. එසේනම් ඔබ දැන් ඔය සිටියාසේ ඔය තැන්වලම නතර වෙමින් දේශකයාණන් වහන්සේ ගෞරව සම්ප්‍රයුක්තව සාදුකාර මදි.